ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන්ට දකින්න ලැබේ කියලාද බුදුන් අර විහාරයේ ලිෆ්ට් එක කියුටික්ස් ගාගෙන ඉන්න බුදුහාමුදුරු කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. දැකලා තියෙන්නේ. අස් මූණේ මේ දෙපැත්තේ රෝස පාටක් ගාලා තියෙන්නේ. අපි ඔය දකින්න අපේ බුදුහාමුදුරු ග්‍රීක බුදුහාමුදුරු ග්‍රීක රූප වලට සමානයි. නමුත් ඇත්ත ජීවිතයේ බුදුන් අපි හිතනවා වගේ නෙමෙයි. හොඳ කතාවක් මතක් වෙනවා මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රය. උක්කුසාති කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජුරෝ බුදුන් දැකපු විදිය. ඇත්තටම අපි ඒ විමර්ශනය කරන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මේ අපි විශ්වාස කරන් ඉන්න මෝඩ ගොන් කතා ටිකයි. මේ දාර්ශනික කතායි බැලුවාම මේක ඇත්ත නෙමෙයි කියන ඒවා. මේ රජුරෝ බුදුන්ගේ පණිවිඩය ඇහුවා. කට කතාවෙන් අහන්න නැති. එක්ක පොතපතකින් ලියුමකින් කියවන්න නැති. මේ රජුරන්ගේ පුක්කුසාති රජුරන්ගේ හිතට පණිවිඩය වැදුනා. වැදලා රජකම අතෑරියා. රජකම අතෑරලා මෙයා ඇවිදගෙන යනවා බුදුන් සොයාගෙන. සවැත් නුවර. ගාදුර ගියාද අද වගේ නෙමෙයි රැට ඉන්න තැන් නැහැ. හෝටල් නැහැ. කුඹල්හල් වල මිනිස්සු නවතින්නේ. කුඹල්හල් කියන්නේ වළං හදන මඩු. ඒවයි රැට වැඩ නැහැ.